වසර 12කට ඉහතදී සිදු වූ සොරකමක වුවත් එම සොරාගේ පියවර සටහන දකිමින් එම පියවර සටහන ඔස්සේ ගොස් සොරාව හසු කර ගැනීමේ චින්තාමණී නම් වටිනා මන්ත්‍ර ශාස්ත්‍රය තම මවගෙන් ලබාගත් පදමානියක පියාත් සමග බරණැස් නුවරට ගොස් රජතුමාව හමු වුණා. එසේ ගොස් තමා සතු ඇති හැකියාව රජුට පැවසුවා. ඔබ කියන්නේ වසර ගණනාවකින් වූ සොරකමක වුවද දොරගල්ලාදිය හැකි බවද? එසේ රජතුමනි, කන්දිමයි. එසේනම් තොපව අද පටන් මේ මාලිගාවේ සේවයට බඳව ගන්නවා. රජු පදමානවක මාලිගාව මේ බටේ ඇතුලේ තියෙන සියලුම පුරුක් නැති වේවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. ඒක ඒ විදිහටම සිද්ධ වෙනවා. බටගහ පණි සිදුරක් සහිත බටේ බවට පත් වෙනවා. ඊට පස්සේ මේ බට කඳුළු සියලුම බටගස්වල පුරුක් නැති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ විලාවෙදි ඒ බට කඳුළු බටගස් පුරුක් නැති බටගස් බවට පත් වෙනවා. ඉතින් වඳුරු වැඩම මේ මොනක් තවත් දවසකට ලගිරු